Hi friends, welcome back to my channel English with Love. Today we are going to talk about a tense. Today we are going to talk about present continuous tense. මොකද මේ present continuous tense කියලා කියන්නේ? Let's look at an example. I am writing a letter. I am writing a letter. මොකද්ද මේකේ තේරුම? මම ලියුමක් ලියමින් ඉන්නවා. උදාහරණෙන් දිහා බැලුවම ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ මම මේ මොන කාලයේ වාක්‍යයක් ගැනද කතා කරන්නේ කියලා. present continuous tense කියලා කියන්නේ මේ මොහොතේ යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් කරමින් සිටිනවා නම් එහෙමත් නැත්නම් යම්කිසි සිදුවීමක් වෙමින් පවතිනවා නම් ඒ ගැන කතා කරන්න ඉංග්‍රීසි භාෂාවේ අපි පාවිච්චි කරන tense එක හඳුන්වන්නේ present continuous tense කියලා. මේ tense එක හැදෙන ආකාරය අපි දැන් බලමු. present continuous tense එකේ වාක්‍යයක් හදද්දී අපිට උදව් වෙන වචන තුනක් තියෙනවා. am, is, are. අපි am, is, are යොදාගෙන තමයි මේ present continuous tense එකේ sentences හදන්නේ. උදාහරණයක් බලමු. මම ඉස්සෙල්ලා කියපු විදිහට I am writing a letter. මෙතන මම I කියන පුද්ගලයා එක්ක හැමතිස්සෙම පාවිච්චි වෙන වචනයක් තමයි present continuous tense එකේ am. අපි is කියලා පාවිච්චි කරන්නේ he, she, it එහෙමත් නැත්නම් ඒක වචන නාම පද. singular nouns. එහෙමත් නැත්නම් proper noun. proper noun එකක් එක්ක වුණත් අපි is පාවිච්චි කරනවා. මාලා is writing a letter. මාලා කියලා කියන්නේ proper noun එකක්. කෙනෙක්ව හඳුන්වන්න භාවිතා කරන නමක්. එතකොට කෙනෙක්ව හඳුන්වන්න ස්ථානයක් හඳුන්වන්න අපි පාවිච්චි කරන නම අපි හඳුන්වන්නේ ඉංග්‍රීසි භාෂාවේ proper noun කියලා. එතකොට අපි present continuous tense එකේ වාක්‍යයක් නිර්මාණය කරද්දී අපිට ඕන කරන වචන තුන am, is, are. දැන් අපි බලමු present continuous tense එකේ වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය නිර්මාණය වන නීතිය තමයි SVO. subject, verb, object. subject කියන්නේ ක්‍රියාව කරන කෙනා. අපි වෙනත් විදිහකට ඉංග්‍රීසියෙන් කියනවා doer. the doer කියලා කියන්නේ ක්‍රියාව කරන කෙනා. verb කියලා කියන්නේ ක්‍රියාපදය. object කියලා කියන්නේ ඒ කියන්නේ SV verb O means object. object කියලා කියන්නේ ක්‍රියාවට යටත් වන දෙය කෙනා. එහෙමත් නැත්නම් අපි කියනවා කර්මය කියලා. කර්මය. object is කර්මය. එතකොට අපි දැන් බලමු SVO කියන මේ නීතියට present continuous tense එකෙන් වාක්‍ය හදන්නේ කොහොමද කියලා. දැන් බලමු මම ඉස්සෙල්ලා කියපු උදාහරණය. I am writing a letter. මෙතන I කියන්නේ subject, am writing a letter. writing කියන වචනය හැදුනේ කොහොමද? am, is, are වලට පස්සේ භාවිතා වන verb එක හැමතිස්සෙම අපි තියන්නේ ing form එකෙන්. එතකොට මෙතන verb එක තමයි සිදුවන ක්‍රියාපදය write කියන ක්‍රියාපදයෙන් හැදෙන්නේ. ලියනවා. ලියමින් ඉන්නවා කියලා කියන්න අපි am writing කියලා පාවිච්චි කරනවා. ඒ අපි පාවිච්චි කරන pronoun එක I නිසා. I am writing a letter. එතකොට verb එක ing form එකෙන් තියන්න ඕනේ. මම හිතනවා ඔයාලට අද පාඩම තේරුණා කියලා. තවත් පාඩමක් අරගෙන ඉක්මනටම හම්බෙමු. Subscribe my channel.